මහා මැතිවරණ වෙලාවේ ගාල්ල දෙතරල වහිනකොට මේ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් එහා පැත්තේ තියෙන කොටු පවුර වගේ හෙලවෙන්නේ නැතුව ඒ අභියෝගය බාරගෙන මේ මැතිවරණය ලංකාවේ ඉහළින්ම දිනනකොට ගාල්ලට යෝධ හයියක් ගෙනාපු ආදරණීය අම්මලා තාත්තලාට සහෝදර සහෝදරයන්ට පළවෙනියෙන්ම අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මෙතනින් ආරම්භ කරපු වැඩක් පස්සට ගිහිල්ලා නැහැ. අපි ලබාගත්තේ සුළුපටු ජයග්‍රහණයක් නෙමෙයි. අපි ඡන්ද වෙලාවේ කිව්වා මේ බලය ඉතිහාසයේ කවදාවත් මහ පොළවේ දේශපාලන ව්‍යාපාරයකට ආවේ නැහැ. මේ තමයි පළවෙනි වෙලාව. ඔයාලා තමයි වාසනාවන්ත මිනිස්සු. පළවෙනි වතාවට ලංකාවේ මේ රාජ්‍ය බලය වැඩ කරන මහන්සි වෙන දුක් විඳින කඳුළු හලන මහ පොළවත් එක්ක ඔට්ටු වෙන ඔයාලගේ අතට අපේ අතට ඇහිලා. එදා දකින්නකොට මේ මුණු ටික මෙච්චර ලස්සනට පිපිලා අම්මප තිබුණේ නැහැ. අද නිකන් බලන්නකො සිරියාව නිකන් කැමරා කැල්ලුවට පස්සේ. අද හරිම ලස්සනයි. ඉතින් මේක එසේ මෙසේ ජයග්‍රහණයක් නෙවෙයි. සමහර කට්ටියට දැන් තදියම් වෙලා තියෙනවා. ආණ්ඩුව හැදුවේ නොවැම්බර් 21. අදට මාස 4යි දින 14යි. ලපටි ආණ්ඩුවක්. ලදරු ආණ්ඩුවක්. ඒ විතරක් නෙමෙයි මේ බලය තාම අපේ අතට හරියට ආවේ නැහැ. මේ බලය සම්පූර්ණ වෙන්න ප්‍රාදේශ සභාවේ බලය ඕන. නගර සභාවේ බලය ඕන. පළාත් සභාවේ බලය ඕන. සමූපකාර ඡන්ද ටික ඕන. ලංකාවේ ඉන්නවා ප්‍රාදේශ සභාවල മന്ത്രിවරු 8327. අපිට ඉන්නේ එල්පිටියේ 15යි. පළාත් සභා മന്ത്രിවරු ඉන්නවා 456ක්. අපිට බිඳුවයි. පාර්ලිමේන්තුවේ ඉන්නවා 225ක්. අපිට 159යි. සාමාන්‍ය ලංකාවේ ඉන්නවා മന്ത്രിවරු 9000ක් විතර. අපිට ඉන්නේ 174යි. නිකන් හිතන්න බලන්න. 9000කින් කරන වැඩ 174කින් ඒ වගේම මාස 4කින් හැබැයි අපිට සතුටු වෙන්න පුළුවන් ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකරපු දැවැන්ත අඩි තියලා හොඳ ගමනක් අපි ආරම්භ කළා තියෙනවා මේ මාස 4ට විතර. කල්පනා කරලා බලන්න. මොකද්ද අපි ඉස්සෙල්ලම කළේ? මේ අපි ගත්තේ කේතුමති පුරවරයක් නෙමෙයි. එදා තෙල් නැව් ඇහිලා ඩොලර් මිලියන 20ක් බා ගන්න නැතුව හරවල ගියා. ගෑස් නැව් හරවල ගියා. ලයිට් නැතුව තිබුණා. කරවලේ හිටියා. පොලිමේ මැරුණා. ඒ විතරක් නෙවෙයි 2022 අප්‍රේල් 12 ණය ගෙවා ගන්න බෑ කියලා ලෝකෙන් සීල් ගහලා බංකොලොත් කරපු රටක් සකල විදතින් විනාශ කරපු රටක් බාරගත්තේ. එයාලා හිතන්නේ යනකොට හතර මහා නිදානෙම අපිට දීලා ගියේ බෙදන් මගුලක් නෙවෙයි විනාශ කරපු රටක්. මහ බැංකු කඩපු රටක්. පාස්කු ප්‍රහාර කළා ජනඝාතන කරපු රටක්. උඩු මද්ද්‍රව්‍ය වපරපු රටක්. පාතාලය පෝෂණය කරලා විනාශ කරපු රටක්. එහෙම එකක් දාලා ගියේ. ඔයාලා නිකන් හිතන්න. මහා පල්ලමකට මහා බස් එකක් කඩාගෙන වැටෙනකොට ඒක ඇතුලේ මිනිස්සු විලාප ගහනකොට කවුරු හරි කෙනෙක් ගිහිල්ලා ඕකේ රියදුරු මහත්තයාගේ ආසනේ වාඩි වෙනවා. වාඩි වෙන්නේ නැහැ. ඒ අභියෝගය බාර ගන්න පුළුවන් නිර්භීත අභීත දැක්මක් සහිතව මිනිස්සුන්ට පමණයි. අන්න එහෙම ප්‍රපාතයට කඩා වැටෙන වාහනයක සීට් එකක වාඩි උනේ අනුර කුමාර ජනාධිපති සහෝදරයා. ඒකේ වාඩි උනේ නැත්තම් චොප්ප වෙලා යනවා. අද එතෙන් සිට මේක
ක්‍රමානුකූලව දැන් හදාගෙන යනවා. අපි කොතනින්ද පටන් ගත්තේ? ඉස්සෙල්ලම පටන් ගත්තේ මේ බිඳ වැටෙන ආර්ථිකය හදාගන්න ඕන. අපිට ගොඩාක් අවලාද ගැහුවා. ආණ්ඩුවට ජාත්‍යන්තර සබඳතා නැහැ. රුපියල 400ට යයි. ඔක කඩාගෙන වැටලා ඔලු දෙක තුනක් පැලෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දාලා යයි. අවසන් පෝය බවට පත් වෙයි. දලඳා පෙරහැර නැති වෙයි. අවලාද ගොඩයි. අපි ආණ්ඩුව අරගෙන මුලින්ම හැදුවේ මේ අස්ථාවර වෙච්ච ආර්ථිකයට ස්ටැබිලිටි එකක් ගේන ස්ථාවරත්වය හදන්න. අපි කරනු ලබන එක සුළු වැරදීමකින් පරපතල විනාශකම් වෙන්න මේ රටේ ඉඩ තිබුණා. ඒක නිසා අතුරේ යන වගේ තීරු මාරුවෙන් මේ ආර්ථික ස්ථාවර කරන්න මුලින්ම අපි මැදිහත් වුණා. දැන් බය වෙන්න එපා. මාස 6ක් රුපියල 300ට වඩා අඩුවෙන් තියෙනවා. අපි එනකොට භාණ්ඩාගාරේ සංචිත ඩොලර් මිලියන 20ක් නැතුව තිබුණා. දැන් අම්මා පාල්ලා තියෙනවා ඩොලර් මිලියන 6190ක්. අප්පුඩිය නම් සරමදි වගේ. ඩොලර් මිලියන 20ක් නැති තැනක 6190ක් ගත්තට පස්සේ නිකන් උළු කැට දෙකක් තුනක් පහළට වැටෙන ගහන්න එපා හක් තිලා වේ ගාල්ලේ අපේ අප්පුඩියා. දැන් බය වෙන්න එපා. සංචිත ඩොලර් මිලියන 6190ක් දක්වා වැඩි කළා. රුපියල ස්ථාවර මට්ටමකට 300ට මෙහාට ගෙනාවා. ජාත්‍යන්තර සම්බන්ධතාව ශක්තිමත් කරගත්තා. ඔය මහින්දලා රනිල්ලා කිව්වට ජාත්‍යන්තර සම්බන්ධතාව තියනවා කියලා. අපිට අවුරුද්දකට හම්බුනේ foreign direct investment ඍජු විදේශී ආයෝජන ඩොලර් මිලියන 0.6යි 0.7යි 0.8යි. අනුර සහෝදරයා චීනට ගියා. හම්බන්තොට එක ව්‍යාපෘතියකට හම්බුණා ඩොලර් මිලියන 3700ක් හම්බුණා එකට. 3700 රනිල්ල මහින්දලා අවුරුදු 5කට ගන්න සල්ලි අනුර සහෝදරයට එකකට හම්බුණා. ඉන්දියාවට ගියා පිළිගැනීම හොඳයි. චීනට ගියා පිළිගැනීම හොඳයි. මෝදි ජනාධිපති ලංකාවට ආවා. සහන ගොඩක් හම්බුණා පිළිගැනීම හොඳයි. නැති වෙච්ච ජාත්‍යන්තර සම්බන්ධතා තර වුණා. සංචාරකයෝ අවුරුදු 5කට පස්සේ 20 ලක්ෂ වෙනි සංචාරකයා ලංකාවට ආවා. මේ අවුරුදු 130ක් මිලියන 3ක් සංචාරකයන්ගෙන් පුරවන්න තමයි අපේ ටාගට් එක. රුපියල ශක්තිමත් වෙනවා. සංචිත වැඩි වෙනවා. කොටස් වෙළඳපොළ එදා මෙදා තුර වැඩිම වර්ධනය වෙනවා. ජාත්‍යන්තර සම්බන්ධතා තර වෙනවා. විදේශී ආයෝජන එනවා. සංචාරකයෝ එනවා. මේ ටික ඔක්කොම කරනකොට අර ශ්‍රේණිගත කිරීම ආයතන විච් රේටින් මූඩිස් වගේ ආයතන එක විට අපි දෙකකින් උඩට දැම්මා. එක විට දෙකකින් උඩට දැම්මා. අපි බලය ගන්නකොට සීල් ගහපු බංකොලොත් රටක් මාස 4ක් යනකොට සීල් එක මකලා බංකොලොත් භාවය අහිමි කරගත්ත රටක්. දැන් බංකොලොත් රටක් නෙමෙයි. ඒක හොඳම තැනක නෙමෙයි. හැබැයි පරාඩියක් තියලා විශ්වාසයෙන් ඉස්සරහට යන්න පුළුවන් තැනකට දැන් රටගෙනෙක් තියෙනවා. ඒක අංක 1. අපි දෙවෙනි කාරණේ බැලුවා මේ රට විනාශ වුණේ ඇයි? ඒ ඔයාලගේ වැරද්දක් නෙමෙයි, රටේ වැරද්දක් නෙමෙයි, පිහිටීමේ වැරද්දක් නෙමෙයි. භූමියේ වැරද්දක් නෙමෙයි. ග්‍රහපලක වැරද්දක් නෙමෙයි, කේන්දරයේ වැරද්දක් නෙමෙයි. මේ රට විනාශ වුණේ මේ මජර නිල්කොළ දේශපාලන සංස්කෘතිය. ඒක වෙනස් කරන්න නැතුව මේ රට දශමකින් ඉස්සරහට ගන්න බෑ. අන්න පටන් ගත්තා වලට වැටීමේ හේතුව හොයාගෙන ඒක වෙනස් කරන්න. දේශපාලන සංස්කෘතිය ඉතිහාසය ඔයාලා දන්නවා ජනාධිපති හැඳින්වෙන්නේ කොහොමද? අතිගරු. එහෙමනම් ශ්‍රීමත් උතුමානෝ අතිගරු කිව්වට ඔක්කොම දන්නවා පට්ටහොරු කියලා. බැංකු කැඩුවේ කියලා දන්නවද? හැබැයි මෙදා පාර පළවෙනි වතාවට ලංකාවේ ජනාධිපති කෙනෙක් හැදුවා. ශ්‍රීමත් නෑ, අතිගරු නෑ, උතුමානෝ නෑ. හැදුවා ජනාධිපති කෙනෙක් මහ පොළවේ පය ගහලා ඉන්න. ඔයාලගේ අපේ දුක කඳුල හඳුනන අපේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා. උතුමානෝ නෑ, ශ්‍රීමතානෝ නෑ. එතනින් පටන් ගත්තේ සාධාරණ ඡන්ද දෙව්වා. විපක්ෂයට හානි නොකර හිටියා. වචනකින්වත් හානියක් කරේ නෑ.
සාමකාමී ඡන්ද තිව්වා. ජනාධිපති දිවුරුම්දුමේ උත්සව විනාඩි 17යි සරලයි. අගමැති හැටියට අපේ කාන්තාවක් පත් කළා ශ්‍රේෂ්ඨ කාන්තාවක්. උත්සව නැහැ දිවුරුම් දීමට. ඇමති මණ්ඩලයේ දිවුරුම් දුන්න සරලයි. කල්පනා කරලා බලන්න වෙනද නම් ආර්යාව ළඟින් හෙල්ලෙන්නේ නැහැ. මෙදාපාර ආර්යව නැහැ. දරුවෝ නැහැ. උත්සව නැහැ. බාල් නැහැ. ඉතාලම රටට ගැලපෙන විදියට ඒව කළා. මේදා වෙනද නම් මෙතෙන්ට එනකොට කොහොමද? වෙනද මෙතෙන්ට එනකොට ඉස්සරහින් පොලිසියෙන් වාහන දාගෙන, ඇමතුරු එනකොට පස්සෙන් වාහන දාගෙන, අපේ රාළහාමිල ඉස්සරහින් පිරිවරාගෙන එන්නේ. දැන් වෙනදෝලා මෙතෙන්ට ආව නම් කොහොමද? අද ඒව නැහැ. නිල නිවාස ගත්තේ නැහැ, පතරංග ගෙවල් ගත්තේ නැහැ. ජනාධිපති මන්දිර 8ක් තිබුණා. විදේශීය කවුරු හරි ආවෝ සාකච්ඡා කරන්න අනුර සහෝදරයට ඉන්න නෙමෙයි. සාකච්ඡාවක් කරන්න කොළඹ එකක්. දළදා මාලිගාවත් එක ඓතිහාසික කටයුත්තක් තියෙන හින්දා නුවර එක තියාගත්තා. ඉතුරු සියලුම ඒවා ජනතා සුබ සාධනයට යෙදෙව්වා. පෙන්ෂන් එක නැති කරනවා පාර්ලිමේන්තුවල ගෙන තියෙන්නේ. වාහන බලපත්‍ර දෙන්නේ නැහැ. නිල නිවාස දෙන්නේ නැහැ. වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10 ඉඳලා 2.5ට අඩු කරනවා. විශාල ප්‍රමාණිත දැවැන්ත වෙනසක්. ඇමතිවරයා മന്ത്രിවරයා සඳලු තලෙන් බිමට බස්සනවා. එහෙම නැතුව මේක හදන්න බෑ. මේ රට විනාශුනේ දේශපාලනයේ හින්දා නම් ඒ දේශපාලනයේ දැවැන්ත වෙනසක් කරන්න ඕන. දැන් අපි ඒක කරගෙන යනවා. ඒක අංක 2. තුන්වෙනියට බැලුවා රට ස්ථාවර කළා. අස්ථාවර වෙන්න බලපාපු හේතුවට තිත තිව්වා. තුන්වෙනියට බැලුවා ජනතාව. මේ ජනතාවට සහන ටිකක් දෙන්න ඕන. අපි අයවැය එන්න කලින්ම රාජ් විශේෂයෙන්ම විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක් වැඩි කළා. භූමි තෙල් පෙට්‍රල් ඩීසල් මිල සැලකියුතු ප්‍රමාණයකින් අඩු කළා. ගොවියන්ට පොහොර සහන ආධාරය රුපියල් 10000කින් දුන්නා. 10000ක පොහොර සහන ආධාරයක් දුන්නා. දීවරයන්ට ඉන්ධන සහන ආධාරයක් දුන්නා. ආන් එහෙම කරලා ඊට පස්සේ අපේ අයවැයක් ගෙනාවා. අපේ අයවැය සම්මත වෙලා තාම දින 20ක් ගියේ නැහැ. මෙතෙන් සිට තමයි අපේ වැඩ ටික වෙන්නේ. මෙතෙන් සිට තමයි අපේ වැඩ වෙන්නේ. ලංකාවේ පළවෙනි වතාවට අයවැයක් ගෙනාවා. ළමා නිවාසයේ ඉන්න අපේ අහිංසක දරුවගේ ඉඳලා රජමාලිගාවේ ඉන්න හැමෝම ගැන හිතන හැම කෙනාටම සහන ලැබෙන රට දැවැන්ත සංවර්ධන මාවතකට යොමු කරන අයවැයක් ගෙනාවා. කල්පනා කරලා බලන්න. මේ අයවැයේ තියෙනවා ප්‍රාග්ධන වියදම් පමණක් ට්‍රිලියන 1.4. බිලියන 1400. කෝටි 1,40,000කට වැඩි. කෝටි 1,40,000කට වැඩි. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ආර්ථික අර්බුදයක් ආවට පස්සේ රටේ ටිකක් ආර්ථිකය හකුලන්න ඕන. ඒක හරි. ආර්ථික අර්බුදයක් ආවට පස්සේ දැන් ඔයාලගේ ගෙදර රුපියල් ලක්ෂයක ආදායමක් තිබිලා මේක 50000ට වැටුනොත් අර ලක්ෂෙන් දාපු සෙල්ලම් 50000න් දාන්න බෑ. කලින් කාපු විදිහට එතකොට කන්නේ නැහැ. කලින් පන්ති යවපු විදිහට යවන්නේ නැහැ. කලින් බෙහෙත් ගත්ත ප්‍රමාණයට බෙහෙත් ගන්නෙ නැහැ. කලින් ඇඳුම් ගත්ත ප්‍රමාණයට ඇඳුම් ගන්නෙ නැහැ. හැබැයි හැමදාම මෙහෙම ගියොත් මොකෝ වෙන්නේ අකුලගෙන? බෙහෙත් ගන්න නැති වෙනකොට ලෙඩ වෙනවා. දරුවා පන්ති යවන්න නැති වෙනකොට දරුවා මොට්ට වෙනවා. ආර්ථික අර්බුදයක් වෙලාවේ හකුලන එක හරි. හැබැයි දිගටම හකුලගෙන ගියොත් ආයේ ගෙදර ප්‍රශ්න වෙන පැත්තකින් මතුවෙනවා. ඒ වගේ තමයි රටත් අර්බුදේ වෙලාවේ හකුලන්න ඕන. හැබැයි මේක දිගටම හකුලගෙන යන්න බෑ. ඒ නිසා තමයි අර එක්තරා ආර්ථික විද්‍යාඥයෙක් කියන්නේ ආර්ථික න්‍යායක් තියෙනවා. එක්කෝ ට්‍රිකල් ඩවුන් පොලිසි කියලා එකක් තියෙනවා. ට්‍රිකල් අප් පොලිසි කියලා එකක් තියෙනවා. ට්‍රිකල් කියන්නේ පැණි. පැණි උඩින් දාන්න ඕන යටට බේරේ. එහෙම නැත්නම් යටින් දාන්න ඕන උඩට ගලාගෙන යන්න. දැන් මේ පාර අපි ওই දෙකම කළා. කලින් දුන්නේ අස්වැසුම පවුල් 17 ලක්ෂයයි. දෙන ප්‍රමාණය වැඩි කළා. 8500ක් දෙනක 10000 කළා. 15000ක් දෙනක 17500 දක්වා වැඩි කළා. වැඩිහිටි දීමනාව වැඩි කළා. රෝගාධාර දීමනාව 5000 ඉඳලා 10000 දක්වා වැඩි කළා. කල්පනා කරලා බලන්න. සෑම දරුවෙකුටම චීනෙන් හම්බුන රෙදි මීටර් මිලියන 11.7ක්. සියලුම 38 ලක්ෂයක් දරුවන්ට රෙදි කෑල්ල නොමිලේ. පාසල් පොත්පත් ටික නොමිලේ.
ලක්ෂ 3ක දරුවන්ට අහිංසක දරුවන්ට සපත්තු කුට්ටම ගන්න සල්ලි ටික නොමිලේ ඒත් බැලුව තව දෙන්න ඕන ළමයි 300 අඩු පාසල් අත්සැසුම් ලබා ගන්න දරුවෝ හැම දරුවටම දුන්නා රුපියල් 6000ක් දරුවෝ 3 දෙනෙක් ගෙදර ඉන්නවනම් 18000ක් දැන් බලන්න අත්සැසුම් හම් වෙනවා 17500ක් දරුවෝ 3 දෙනෙක් ඉන්නවනම් හම් වෙනවා 18000ක් 35000 යටින් සල්ලි දැන් මෙහෙම 35000ක් ගෙදරට එනකොට කලින් සාමාන්‍යයෙන් බිත්තරයක් ගෙනාවේ නැත්නම් දැන් බිත්තර 10ක් විතර ගේනවා. ගෙදරකට බිත්තර 10ක් ගේනකොට මුදලාලි බලනවා දැන් සාමාන්‍යයෙන් ගිය මාසෙට වඩා බිත්තර 10000ක් විතර ඉල්ලනවා. ඊට පස්සේ එයා බිත්තර හදන්න පටන් ගන්නවා. එයාට දැල් ඕන විකිනෙනවා. සිමෙන්තිය ඕන කූඩුව ගහගන්න විකිනෙනවා. මේෂන් මහත්තයා ඕන හදාගන්න එයාට රස්සාව හම් වෙනවා. ඒ ගොවිපළේ වැඩ කරන 10 දෙනෙක් ඕන රස්සාව හම් වෙනවා. අපි යටින් සල්ලි දැම්මට මේ සල්ලි දෝර ගලාගෙන තනින් තනට යනවා. ඒ වගේම තමයි අපි උඩින් සල්ලි දැම්මා. නුවර අධිවේගී මාර්ගය හදන්න සල්ලි දැම්මා. කොළඹ ගුවන්තොටුපළ හදන්න සල්ලි දැම්මා. කොළඹ වරාය හදන්න සල්ලි දැම්මා. ඊය සතියේ ගාල්ල දිස්ත්‍රික්කයට ආවා. මහා මාර්ග වලට විතරක් මිලියන 500ක් ලක්ෂ 5000ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මුදල් ආවා. අපි දැවැන්ත මුදලක් පොම්ප කරනවා. මේ මුදල හෙට අනිද්දා වෙනකොට උඩින් සහ යටින් ඔයාලගේ ආදායම් බවට පරිවර්තනය වෙනවා. අතමිට සරු වෙනවා. ආන් එහෙම ආර්ථිකය හදන්න ඕන. දැන් එහෙම මැදිහත් වෙලා තියෙන්නේ. මේ දැවැන්ත සහන ප්‍රමාණයක්. ඔයාලා දන්නවා කවදාකවත් මේ සඳුළු තලයේ හිටපු වලව් පැන්තියේ පාලකයන්ට අපේ ළමා නිවාසයේ හිටපු දරුවෝ පෙනුනේ නැහැ. අනුර සහෝදරයට පෙනුණා. පළවෙනි වතාවට මේ දරුවන්ට ළමා නිවාසයේ ඉන්න දරුවන්ට රුපියල් 5000ක දීමනාවක් 3000ක් බැංකු පොතට ඒ දරුවෝ විවාහ වෙනකොට දෙනවා 10 ලක්ෂයක් දෙනවා. කතිරේ ගහපු හැම කෙනාටම වාසනාවක්. කවදාකවත් ඒ අහිංසක දරුවෝ ගැන හිතුවේ නැහැ. හිතන පාලකයෝ ලංකාවේ හිටියේ නැහැ. රොකට් යවන්නේ තමන්ගේ දරුවන්ට කෝටි ගණන් දෙනකොට අහිංසක දරුවෝ අර වයි දුක් විඳා හිතුවේ නැහැ. එහෙම හැම කෙනාම ගැන හිතපු ආණ්ඩුවක්. ඒ නිසා මේ ආර්ථිකේ මාස 8ක් යනකොට දැවැන්ත මුදලක් එනවා. දැන් බලන්න අපි කරපු ටික. එක පැත්තකින් ආර්ථිකය ස්ථාවර කළා. අනිත් පැත්තෙන් අස්ථාවර වෙන්න බලපෑපු දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. අනිත් පැත්තෙන් නෑ බෑ කියන්නේ නැතුව දංකුඩ ටික හූරලා හරි හැම දිනාටම සහන ටිකක් දුන්නා. මේ අපි ආර්ථිකය හදලා නෙවෙයි තව හදනවා. ඊට පස්සේ බැලුවා මේ ටික ඔක්කොම කරනකොට නිකන් අපිටත් කම්මැලි. මාස 4ක් විතර ගිය ජොලියක් නෑ. ඊට පස්සේ අපිට හිතුණා අර හෝඩිය පන්ති කරපු සෙල්ලමක් කරා. කංකම්බූරු සින්සිඤ්ඤෝරු. ඊට පස්සේ අපි පටන් ගත්තන්නේ සෙල්ලම කරා. දැන් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ගමේ ඉස්කෝලේකට හොඳ විදුහල්පතිවරයෙක් ආවොත් මොකෝ වෙයි? විදුහල්පති හොඳ නම් ළමයි හොඳයි. කොණ්ඩේ කොටට කපනවා, කලිසම හොඳට අඳිනවා. නියපොත ටික කපලා කොල්ල වෙලාවට එනවා. හැබැයි විදුහල්පති අප්සෙට් නම් මොකෝ වෙන්නේ? විදුහල්පති බැංකු හොරෙක් නම් ඉතින් ආයි ඉස්කෝලේ අප්සෙට්. විදුහල්පතිතුමිය විස්කි රජින කියනවා නම් ආයි හිතන්න ඕනේ නැහැ. දැන් හොඳ විදුහල්පති කෙනෙක් ආවා. ඇවිල්ලා මොකද කරේ? ඇවිල්ලා බලනකොට මේ ඉස්කෝල ටිකක් දඩබ්බර ළමයි හිටියේ. ওই කැලණියේ එක ළමයෙක් හිටියා මිරිස් කුඩු ගහන. ළමයා ටිකක් දඩබ්බරයි. ගම්පහ ළමයෙක් හිටියා කප්පම් ගන්නවා. රත්නපුරේ ළමයෙක් හිටියා ළමයාගේ නම දන්නේ නැහැ. ඉස්කෝලේම දන්නේ චොකා මල්ලි කිව්වට පස්සේ තමයි දන්නේ. එහෙම ටිකක් දඩබ්බර ළමයි හිටියේ. විදුහල්පතිතුමා හැල්ල කිව්වා ඒ දඩබ්බරකම් පුතේ ඉස්සර විදුහල්පතිලත් එක්ක ඒක නිසා දැන් එහෙම බෑ අපි කංකම්බූරු සින්සිඤ්ඤෝරු සෙල්ලම කරමු. ඉතින් විදුහල්පතියර ඇහුවා කංකම්බූරු සින්සිඤ්ඤෝරු මං කියන දේ අහනවද? දැන් අර නරක ළමයි හොඳට හැදිලා කිව්වා අහනවා. එහෙනම් ඉස්කෝලේ හොඳ ළමයි තුවක්කු ආයුධ ගෙදර තියාගන්නේ නැහැ. ඔය බාරගත්ත සියලුම ආයුධ ටික ගායි ගෙනල්ලා බාර දෙන්න කියලා කිව්වා. අර දරුවෝ බෑ කිව්වද? ඒ ඉස්සර බෑ කිව්ව තියාගත්තා. යෝෂිත ගාව 3-7 කෙනෙක් දුන්නා. අන්න අර දරුවෝ ටික කොහොම ආවුද ටික කෙනෙක් බාර දුන්නා. දෙවනි පාර ඇහුවා සින්සිඤ්ඤෝරු කංකම්බූරු මං කියන දේ අහනවද කියලා ඇහුවා. අහනවා කියලා කිව්වා. එහෙනම් හොඳ ළමයි ආණ්ඩුවේ වාහන තියාගන්නේ නැහැ. ඒව ගෙනෙල්ලා ගෝල් පේස් එකෙන් තියන්න කියලා කිව්වා.
අනේ අර නරක ළමයි ටික කොම වාහන ටික ගෙනෙල්ලා ගෝල් පේස් එකේ තියලා යතුරු ජනාධිපති මන්දිරයට බාර දීලා පස්ස පැත්තේ අත පිහදාගෙන ගියා. දැන් අපි කියන්නේ නරක ළමයි කියලා. නෑ නරක ළමයි නරක විදුහල්පති ඉන්නකොට. එහෙමයි විදුහල්පතිවරේ හොඳ නම් එහෙම ළමයි හොඳයි. තුන්වෙනියට ඇහුවා කංකම් බෝරෝ සින්සිඤ්ඤෝරෝ මං කියන දේ අහනවද කියලා. අහනවා කිව්වා. එහෙනම් රජයේ කෙවල් අරගෙන ඒවට ලයිට් අරගෙන ඒවට ගෑස් අරගෙන ඒවට පොලිසියෙන් දාගෙන ඉන්නක වැරදි හොඳ ළමයි වගේ නිල නිවාස බාර දෙන්න කියලා කිව්වා. ඔය අම්පාරේ හිටියා පී දයාරත්න කියලා හිටපු ඇමතිවරේ මැරිලා ඇටකටු පොළවට දිය වෙලා. හැබැයි නිල නිවාසේ බාර දුන්නේ අවුරුදු 49කට පස්සේ. කොහොමද ගහපු කතරේ? කොහොමද මේ පාර ගහපු කතරේ? අවුරුදු 49ක් යනකම් නිලෙන් ආවා කොලෙන් ආවා කොලෙන් ආවා නිලෙන් ආවා බංගලා ගත්තේ නෑ. හැබැයි අපිට ගහපු කතරෙන් වසර 49කට පස්සේ නිල නිවාස බාර දෙනවා. නුවරඑළිය එක മന്ത്രിවරයෙක් නිල නිවාස බාර දුන්නේ අවුරුදු 18කට පස්සේ. 18කට පස්සේ දැන් බලන්න ආයුධ ටික බාර දෙනවා. නිල නිවාස ටික බාර දෙනවා. ඒ විතරක් නෙමෙයි වාහන ටික බාර දෙනවා. ඒ විතරක් නෙමෙයි අපි කිව්වා ඔයාලගේ ළමයි ඔක්කොම ඉන්නේ පිටරට. බන්දුල ගුණවර්ධනගේ දරුවා රටේ ඉන්නේ. ප්‍රසන්න රණතුංගගේ දරුවා රටේ ඉන්නේ. තිස්සත් නායකගේ දරුවා රටේ ඉන්නේ. ඉතින් තාත්තලා මෙහෙ තනියෙන් ඉන්නවා දරුවෝ එහෙ දුක් විඳිනවා. ඒකෙන්ද අපි කිව්වා ඒක හොඳ නෑ. ඒක නිසා තාත්තලා ගාව දරුවෝ ඉන්න ඕන දරුවටත් කාන්සි. ඒ රටේ ඉන්න දරුවෝ ගෙන්න ගන්න කිව්වා. ආන් ඔක්කොම දරුවෝ දැන් ගෙන්නලා තිනෝ රටට. දැන් බලන්න ගහපු ගතරේ ආයුධ ටික බාර දෙනවා. නිල නිවාස ටික බාර දෙනවා. පිටරට සප ගන්න හිටපු තානාපතිවර läගලා හිටපු දරුණාඹ ටික නැවත ගේනවා. එහෙම තමයි. ඒ නිසා මේ වෙනස කියන්නේ පොඩිපඩු වෙනසක් නෙමෙයි. මහා දැවැන්ත වෙනසක්. ඒක දැත්තෙන් පටන් ගත්තේ. ඉතින් මෙන්න මේ ගමන ඉස්සරහට යන්න ඕන. ඉතින් මම හිතන්නේ දැන් දිගට කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හැමදෙනාම එකතු වෙලා මෙන්න මේ බර අඩි තියලා විශ්වාසයෙන් ආරම්භ කරපු ගමන යනි ප්‍රතිගාමීත්වයේ දිශාට නෙවෙයි. වසර ගණනාවක් දුක් විඳලා තැලිලා පෙලිලා පොඩි වෙලා පෑගිලා මිරිකලා අපි හැමදෙනාම ගලවාගත්තේ යෝධ ජයග්‍රහණය. දැන් මේ ඇහෙන හොඳ මාවත දිගේ පෙනෙන හොඳ මාවත දිගේ අපි හැමදෙනාම ඉස්සරහට ගිහිල්ලා මම අවසාන වශයෙන් මේක කියලා අවසන් කරන්නම්. අපි හිතනවා අපිට ලෝකේ බලගතුම රට වෙන්න බෑ. ටිකක් අමාරුයි. ධනවත්ම රට වෙන්න බෑ. ටිකක් අමාරුයි. ඒවල දන්නවා ඊයේ පෙරේද ලෝකේ පවුලකට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් හොඳම රට නම් කළා. ලංකාව. ලංකාව පවුලකට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් හොඳම රට ලංකාව. අපිට සිහිනයක් තිබුණා. ඒ සිහිනය තමයි කවදා හරි මේ රටේ මේ නරුම දේශපාලනය පෙරලලා බලය ගන්නවා කියලා සිහිනයක් තිබුණා. පොර බැදුවා. ඒ සිහිනය සැබෑ කරගත්ත මිනිස්සු හැටියට අපි දැන් තියෙනවා තව සිහිනයක්. ඒ සිහිනය තමයි අපිට ලෝකේ ධනවත්ම රට බවට පත් වෙන්න බෑ. හැබැයි අපි ඉලක්කයක් තියාගත්තොත් අරමුණක් තියාගත්තොත් ලෝකේ සතුටින්ම ඉන්න රට බවට ලංකාව පත් වෙන්න පුළුවන්. ඒ සඳහා එකතු වෙන්න පොර බදන්න සභා ටික දිනා ගන්න හැමදෙනාම පෙරදෙන්න ගෙමින් සමුගන්නවා බෙහෙවින් ස්තුතියි.